මිලිඳු රජුරෝ අහනවා දැන දැන පව් කරද්දිද විපාක වැඩි නොදැන පව් කරද්දිද? නාගසේන හාමුදුරුවෝ කියනවා රජතුමනි එක සමාන යකඩ ගුලි දෙකක් තියෙනවා හොඳට රත් කරලා. රත් කරපු මේ එක සමාන යකඩ ගුලි දෙක මේසයක් උඩින් තියනවා. තියලා හතර වටේ ඉන්න මිනිස්සු ඔක්කොටම කියනවා ඕම් බලාගෙන ඉන්න වෙන වැඩේ කියලා. මිනිස්සු දෙන්නෙක් අඬ ගහලා එකෙක්ට කනට කරලා කියනවා මේ යකඩ ගුලි දෙකම හොඳට රත් වෙලායි තියෙන්නේ. අනේ මිනිහට ආංකවිෂයක්වත් කියන්නේ. එහෙම කියලා පින්වත්නි දැන් අල්ලන්න කියනවා යකඩ ගුලි දෙක. නාගසේන හාමුදුරුවෝ අහනවා කවුද හොඳටම අත පුච්ච ගන්නෙ? යකඩ ගුලි රත් වෙලා කියලා දන්න මිනිහද යකඩ ගුලි රත් වෙලා කියලා නොදන්න මිනිහා? යකඩ ගුලි රත් වෙලා කියලා නොදන්න මිනිහා එකපාරටම යකඩ ගුලි අල්ලලා මුළු අතම පුච්ච ගන්න. හැබැයි යකඩ ගුලි රත් වෙලා කියලා දන්න අය යකඩ ගුලිය රත් වෙලා කියලා දන්න අය මොකද කරන්නේ? අත පුච්ච ගන්න පුළුවන් ප්‍රමාණය හොඳටම අඩු කරගෙන ඇඟිලි වලින් අල්ලලා පිච්චෙන්නේ නැති වෙන්න නේද? දැන් ඔය කැවුම් පුච්චද්දී මොපාත කම්මලා දන්නවනේ. අල්ලන ක්‍රමේ නොදන්න එකකින් අත් පුච්ච ගන්න. ඒ නිසා කියනවා මේ ලෝකේ පව්වල විපාක දන්න අය හැම මොහොතකම විපාක ශක්තිය හීන කරගෙන පව් කරන්න උත්සාහ කරනවා. මොලේ තියෙන නිසා මෝඩයට එහෙම හැකියාවක් නෑ. මෝඩයා ජයට පව් කරනවා. මොකද වෙන්නේ? සේකම් මේ හිදුම් මේද විපාකේ ලැබෙද්දි අග්ගි දඩුව තප්පති ලැබුගින්නක් වගේ ඇවිදෙනවා.